අපි ඇඳුමක් මහන්න ඉගෙන ගනිද්දී අපි මුලින්ම ඉගෙනගෙන ඉන්න ඕන දෙයක් තමයි අපේ ශරීරයේ මිමි ගන්න විදිහ. ඒ කියන්නේ අපේ මිමි ගන්න විදිහක් නෙවෙයි තව කෙනෙකුගේ මිමි ගන්න විදිහ අපි අනිවාර්යයෙන්ම ඉගෙනගෙන ඉන්න ඕනේ. ඉතින් මම මුලින්ම කියලා දෙන්නේ කොහොමද මිමි ගන්න කියලා. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ මේ ඩමි එක සහ මගේ ඇඟිනුත් මිමි ගන්න විදිහ මම ඔයගලන්ට පෙන්නනම් අපි දැන් බලමු කොහොමද අපිට අවශ්‍ය කරන මිමි වර්ග ගන්න කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ අපි මිමි ගන්න කලින් අපේ ශරීරයේ හරිම ඉන තියෙන තැන හොයාගෙන ඒ ඉන වටා පටියක් ගැට ගහ ගන්න ඕනේ. ඉතින් අපි මූලික පතුරම සකස ගන්න නම් අපි මේ ඉන ලබා ගන්නේ අපේ මෙන්න මේ වැලමිට තියෙනවනේ. වැලමිට දිග ඇරියාම වැලමිට තියෙන තැන වටමින්ම තමයි අපේ හරිම ඉන මිම්ම කියලා අපි සලකන්නේ. එතකොට මේ ඩමි එක ගත්තාම ඔයගලන්ට පේනවා ඇති මේ රතු පාට පටියක් ගැට ගහලා තියෙනවා. පටියක් තියෙනවා. ඒ පටියේ තියෙන තැන තමයි අපේ හරිම ඉන මිම්ම කියලා අපි සලකන්නේ. හරි. දැන් ඒකත් කරගත්තට පස්සේ අපි අපේ ඇඟේ පිටුපස්ස කොටසෙන් මෙන්න මේ පැත්තෙන් තමයි අපි උරහිස මිම්ම මුලින්ම ගන්නෙ. උරහිස මිම්ම කිව්වහම මෙන්න මේ කෙරවලේ ඉඳලා මේ තැන දක්වා දුරට තමයි අපි උරහිස මිම්ම කියලා කියන්නේ. ඒ කියන්නේ අපි එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් බෝනික්කෙකුගේ අපි අත් දෙක ගලවලා අයින් කරනවනේ. අන්න ඒ වගේ අර යාගේ ගලවලා අත් දෙක අයින් කරාට පස්සේ ඉතුරු වෙනවනේ මේ බොඩි එකේ මේ කොටස් දෙක, මේ උරහිස් දෙක. මෙන්න මේ කෙලවරවල් දෙක අතර දුරට තමයි අපි උරහිස මිම්ම කියලා කියන්නේ. ඊට අමතරව ගත්තොත් අපි මෙන්න මෙහෙම පිටුපස්ස හැරුණාම අපේ උරහිසේ මෙන්න මේ දෙකේ අපිට අස්ථි දෙකක් අහු වෙනවා. අන්නේ අස්ථි දෙක අතර දුරට අපි කියනවා උරහිස මිම්ම කියලා. මේ විදිහට බැලුවොත් මෙන්න මේ අස්ථි දෙක අතර දුර. ටිප් එක හරියට වැටලා නැතුව ඇති. මට පිටුපස්ස හරියට පේන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම මේ දෙක අතර දුරට තමයි අපි උරහිස මිම්ම කියලා කියන්නේ. ඉතින් ඒ උරහිස මිම්ම අපි හරියට නිවැරදිවම ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි මහන ඇඳුමේ අත්කට ගාව රැලි වැටෙන්න එහෙම පුළුවන්. ඒත් එක්කම අපි හැම නිතරම මතක තියාගන්න ඕනේ මිමි ගන්නකොට අපිට පහසු මිමි ගන්න අඳින්න පහසු ඇඳුමකින් සැරසෙන්න ඕනේ. ඒ වගේම අපි ඒ වෙලාවේදී ඇඳගෙන ඉන්න බ්‍රා එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ගෙදරදී අඳින බ්‍රා එක වගේ ඇඳගෙන හිටියොත් මේ පපුවේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි හොඳ බ්‍රා එකක් ඇඳලා ඉන්න ඕනේ මිමි ගන්න අවස්ථාවේදී. ඉතින් මුලින්ම අපි කරන්නේ පපුව වට මිම්ම ලබා ගන්න එක. පපුව වට මිම්ම ගන්නකොට මේ තියෙන්නේ පපුව. අපි පපුව කිව්වම හැම කෙනෙක්ම දන්නවනේ අපේ ටේප් එක මේ විදිහට අරගෙන මෙහෙම දාලා මේ විදිහට වට මිම්ම ගන්න ඕනේ හරියටම පපුව මුදුන වටෙන්ම ටේප් එක යන ආකාරයට. එතකොට අපි නිතරම මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි මේ හරහට මිමි ගන්නකොට ඇඟ වටේ මිමි ගන්නකොට එක ඇඟිල්ලක බුරුලක් මේ විදිහට තියන්න ඕනේ. පපුව වට මිම්ම මැන්නා වගේම මේ විදිහට ටේප් එක මෙන්න මෙහෙම වටෙන් දාලා අර මම කිව්වා වගේ ඇඟිල්ලක බුරුල තියලා මෙන්න මේ විදිහට ඉනවට මිම්ම මැන ගන්න ඕනේ. ඉතින් අපේ ඇඳුම් මහනේ ටේලරින් මෙතඩ් එකටනේ. ඒ නිසා අපි අඟල් වලින් තමයි මිමි ගැනීම සිදු කරන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ පැහැදිලිව අඟල් පැහැදිලිව පෙනෙන ටේප් එකක් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. ආවකගේ ශරීරයේ පළල්ම කොටස තමයි උකුල කියලා. මේ විදිහට උකුල වටට ටේප් එක ඔන්නෝම තියලා අපි මෙන්න මේ විදිහට අර ඉන මිම්ම පපුව මිම්ම ගත්ත ආකාරයටම මිමි ගන්නවා. නමුත් මෙහෙම අරගෙන අපි ඩ්‍රෙස් එක මැහුවොත් එහෙම මෙතනින් එහාට ඩ්‍රෙස් එක යන්නේ නැහැ. මොකද හිරට ගන්න නිසා. ඒ නිසා ටේප් එක චුට්ටක් කොහොම බුරුල් කරලා මෙන්න මෙහෙම වැටෙන ආකාරයේ මට්ටමට තමයි අපි මිම්ම ගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට කිව්වොත් මේන ප්‍රමාණය 40යි නම් 41කට වගේ වෙන්න ටේප් එක බුරුල් කරලාම ගන්නට එනවා. මිමි එහෙම ගන්න උකුල තමයි මේ විදිහට ගන්න. ඊට පස්සේ අපි කරවට මිම්ම මනිනවා. මේ ගන්න කරවට මිම්ම මේ විදිහටම ටේප් එක වටේට දාලා කලින් වතාවේ වගේම මේ විදිහට ගන්න ඕනේ. කරවට මිම්ම සහ බෙල්ලවට මිම්ම කියන එකම මිම්ම. එතකොට ඔයගලන්ට කර පළල සහ කර ගැඹුර කියන දෙකම හොයාගන්නේ මේ කරවට මිම්ම ආධාර කරගෙන. ඊට පස්සේ අපි බලමු ඩාට් පළල කොහොමද හොයාගන්නේ කියලා. ඩාට් පළල හොයාගන්නේ අපේ ශරීරයේ මේ පපුවේ
මේ නිපල් දෙක අතර දුර පපුවේ හරි මැද අතර දුර තමයි අපි ඩාට් පළල විදිහට මෙන්න මෙහෙම ගන්නෙ. ඊට පස්සේ අපිට තව මිම්මක් ඕන වෙනවා ඩාට් උස කියලා. ඩාට් උස ගන්න මේ නිපල් එකේ ගාවට ඇඟිලි තියාගත්තොත් එතන ඉඳන් අඟලක් පහළින්. දැන් මේ අපේ නිපල් එක කියලා හිතුවොත් අපි එතන ඉඳන් අඟලක් පහළට ටේප් එක තියලා එතන ඉඳලා අපේ අර ඉන දක්වා උස ඒ කියන්නේ අපි පටිය ගැට ගහගත්ත දක්වා උසට තමයි අපි ඩාට් උස කියලා කියන්නේ. ඊට පස්සේ අපිට ඕන වෙන මිම්මක් තියෙනවා උරහිසේ සිට පපුව මුදුන දක්වා උස කියලා. අපි මේ විදිහට ශරීරය ගත්තාම අපේ කම්පෙත්ත ගාවින් පහළට ටේප් එක තියෙනවා. මෙන්න මේ විදිහට ඩමි එක ගාව ගත්තොත් මෙහෙම. ඊට පස්සේ එතන ඉඳන් පහළට නිපල් එක දක්වා උසට කියනවා අපි උරහිස සිට පපුව මුදුන දක්වා උස කියලා. ඊට පස්සේ අපිට සාරි ජැකට්ස් එහෙම මහද්දී ඕන වෙනවා මේ උරහිස සිට පපුව අඩිය දක්වා උස කියන මිම්ම. මෙන්න මෙහෙම උරහිස ගාවට ටේප් එක තිබ්බා. මෙන්න මේ විදිහට පපුව අඩිය දක්වා උස තමයි අපි ඒ විදිහට මනින්නේ. ඊට පස්සේ අපිට තව මිම්මක් ඕන වෙනවා උරහිස සිට ඉන දක්වා උස කියන මිම්ම. එතකොට උරහිස ගාවට ටේප් එක තිබ්බා. අපි අර පටිය ගැට ගහගත්ත තැන දක්වා උසට තමයි අපි ඉන දක්වා උස කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තව මිම්මක් ඕන වෙනවා සම්පූර්ණ උස මිම්ම. දැන් හිතන්නකෝ බ්ලවුස් එකක් මහන්නේ කියලා. එහෙනම් මෙන්න මෙතෙන්ට ටේප් එක තියලා බ්ලවුස් එකේ අවශ්‍ය උස ඩ්‍රෙස් එකක් නම් ඔහොම නැමිලා උස ගන්න ඕනේ. අපි තනියම මෙන්න මෙහෙම නැමිලා උස ගන්න නැහැ. එතකොට උස වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව අවශ්‍ය වෙන මිම්මක් තියෙනවා අත්කට මිම්ම. එහෙම නැත්නම් ආම් හෝල් එකේ වට මිම්ම තමයි අපි දැන් මේ ගන්නෙ. අපේ කිහිලි කට වට මිම්ම තමයි අපි මේ ගන්නෙ. මෙන්න මේ විදිහට මෙහෙම ටේප් එක දාලා අපිට අත පහතට දාන්න පුළුවන් ප්‍රමාණයේ හිරට මේ විදිහට මිම්ම ගන්න ඕනේ. ඊට පස්සේ අපේ අත දිග දිග ගන්න මේ උරහිස කෙරවලේ ඉඳලා මෙතන උරහිස කෙරවලේ ඉඳලා ටේප් එක තියෙනවා අපිට අතට අවශ්‍ය දිගට. හිතන්නකෝ අතට අවශ්‍ය දිග මෙතන කියලා. එහෙනම් ඒ දිග අරගෙන මේ වට මිම්මත් ගන්න ඕනේ. ඒකට අපි කියනවා අත අග වට මිම්ම කියලා. අපි අර බෙල්ල වට මිම්ම එහෙම ගත්තා වගේම මෙහෙම අත අගට ටේප් එක තියලා අත අග වට මිම්ම ගන්නවා. එතකොට තව අපිට අත සකස් කරගද්දී ඕන වෙන මිම්මක් තියෙනවා අතේ මහතම තැන වට මිම්ම කියලා. ඒ කියන්නේ අපි අත් ගොබය කියලා කියන්නේ. මෙන්න මේ විදිහට අතේ මහතම තැන වටට ඔහොම ටේප් එක දාලා මේ විදිහට මිම්ම ගන්න ඕනේ. මේකට අපි කියනවා අත් ගොබය මිම්ම. එහෙම නැත්නම් අතේ මහතම තැන වට මිම්ම කියලා. ඉතින් මූලිකවම අපි ඇඳුමක් මහනකොට අපිට අවශ්‍ය වෙන්නේ ඔය වගේ මිමි තමයි. අපි ඔය දේවල් ටික දැනගෙන හිටියාම අපිට ටේලරින් මෙතඩ් එකට ඇඳුමක් මහන්න පහසුයි.